සුදු අසු පිටින් එන යමකාල නිහඬතාවය. ගම්බාර දේවකතන්දරය. ඒ කාලේ ලංකාවේ ගම්මාන අද වගේ විදුලි එළියෙන් පිරීලා තිබුණේ නැහැ. ඉර බැහැලා කළුවර වැටෙනකොට මුළු ගමම ලොකු නිහඬතාවයකට පත් වෙනවා. රෑ 12 කිට්ටු වෙනකොට ගමේ ඉන්න බල්ලෝ එක දිගට උඩු බුරන්න පටන් ගන්නවා. ගෙවල් ඇතුලේ ඉන්න වැඩිහිටියෝ දරුවන්ව තුරුළු කරගෙන හිමීහිට මුමුණනවා. ඔන්න සූනියම් යාමයේ උදා වෙලා. ගම්බාර දෙවියෝ ගම වටේ සංචාරය කරන වෙලාව. ජනප්‍රවාදවලට අනුව සූනියම් දේවතාවා කියන්නේ අර්ධ දේව අර්ධ යක්ෂ චරිතයක්. පෝය දවස්වලට සුදුවතින් සැරසිලා සිල් ගන්න බුදුන් වඳින ශාන්ත දේවතාවෙක්. හැබැයි අනිත් දවස්වලට වැරදි කරන අයට දඬුවම් දෙන යකඩ යගදාවක් අතින් ගත්තු රෞද්‍ර යක්ෂයෙක්. දේව දර්ශනය. එතුමා මහරය ගම වටේ යන්නේ සුදු පාට අශ්වයෙක් පිටේ නගලා. 14 රියනක් දිග සුදු ජටාවක් ඔළුවේ බැඳගෙන එක අතකින් ගිනි කබලකුත් අනිත් අතින් දිලිසෙන කඩුවකුත් අරගෙනයි එතුමා මේ ගමන් කරන්න කියලයි ගමියෝ විශ්වාස කළේ. එතුමාගේ කටින් විෂ දුමක් පිට වෙන බවත් ඒකෙන් නරක ආත්ම පළවා හරින බවත් කියවුණා. ගමේ සීමාව සහ යුක්තිය පසිඳලීම. එක්තරා දුෂ්කර ගමක හිටියා බොහොම අහිංසක ගොවියෙක්. එයාගේ නම පුංචිරාල. පුංචිරාලගේ සරුසාර කුඹුරට ගමේ හිටපු ඊර්ෂ්‍යාකාර ආරච්චි කෙනෙක්ගේ ඇහැවැටිලා තිබුණේ. ආරච්චි මොකද කළේ? පුංචිරාලගේ කුඹුර පාළු වෙලා යන්න කියලා හිතාගෙන යකෙදුරෙක් ලවා ලොකු කුඩි විනයක් සූනියමක් කරලා කුඹුරේ 4 මායිමේ වල දැම්මා. අහිංසක පුංචිරාල මේ කිසි දෙයක් දන්නේ නැහැ. හැබැයි එයා හැමදාම රැට නිින්දට යන්න කලින් මිදුල අතුගාලා පිරිසිදු කරලා ගම්බාර දෙවියන්ගේ නාමයට එළියේ පහනක් පත්තු කරනවා. ඒක ඒ කාලේ ගොඩක් ගැමියන්ගේ සිරිතක්. එදා රෑ මහ අන්ධකාරයක් ගමට කඩාපාත් වුණා. හරියටම රෑ 12ට පුංචිරාලගේ ගෙදර හිටපු බල්ලා බිම දිගේ බඩගාගෙන ගිහින් කෙඳිරි ගන්න ගත්තා. මිදුලේ ගස්වල කුල එකපාරටම හෙලවුනේ ලොකු සුළඟක් ආවා වගේ. කුර හඬක් එක්කම මිදුලේ පත්තු කරපු පහනේ එළිය එකපාරටම නිවිගෙන ගිහින් ආයේ දීප්තිමත්ව පත්තු වුණා. සුදු අසු පිටින් නැගුණු ගම්බාර දෙවියෝ පුංචිරාලට ගියේ ඉස්සරහින් යන ගමන් ඒ නිවසින් එන පිරිසිදුකමට සහ භක්තියට ආශිර්වාද කළා. ඊට පස්සේ දේවතාවාගේ ඇහැ ගියේ කුඹුර පැත්තට. සූනියම් කියන නාමයම එතුමාට ලැබුණේ සියලුම හූනියම් සහ කොඩිවින එතුමාගේ පාලනයේ යටතේ තියෙන නිසයි. කුඹුරේ වල දාලා තිබුණු කොඩිවිනේ ගිනි පුරුපුරු එතුමාට පෙනුණා. Tamanගේ අතේ තිබුණු කඩුවෙන් කුඹුරේ මායිම වටේට ඉරක් ඇඳපු ගම්බාර දෙවියෝ ඒ අලුත් කළු කුමාර බැල්ම සහ කොඩිවිනේ ආපහු කරපු කෙනාටම කැරකිලා යන්න සැලසුවා. පහුදා උදේ වෙනකොට පුංචිරාලගේ කුඹුර වෙනදට වඩා සරුසාරව පිනිබින්දු වලින් දිලිසිමින් තිබුණා. හැබැයි අර ඊර්ෂ්‍යාකාර ආරච්චි එකපාරටම අංශභාගය හැදිලා ඇඳට වෙටිලා හිටියා. මුළු ගමම තේරුම් ගත්තා ගම්බාර දෙවියෝ ගමට බැල්ම හෙලලා යුක්තිය ඉෂ්ට කරලා තියෙනවා කියලා.